මචං මම හදවතින් කතා කරන්නේ. මම දැන් හොඳ ඉන්ෆ්ලුවන්ස් කෙනෙක්. මගේ වීඩියෝ එකට ඊයේ views 12ක් තිබ්බා. ඒ මන්නෝ දන්න වලස් කපුටු සුප් බොන ගොන් හරක් වල් ඌරු මේ හරකා තෝ දන්නේ මගේ හැටි tuu මෝඩයා ගුණා බූරුවා තුගේ මොටිවේෂන් ඒක තමයි බූරු තොට මං කියන්නේ මූණ මට ගොඩාක් සතුටුයි බං ඒ ගැන. මචං මට දැන් හිතලා තියෙන YouTube වීඩියෝ එකක් හදන්න. කොහොමද 24 පැයෙන් 1 මිලියන් ගහන්න කියලා. මට ඒ වගේ හොඳ අයිඩියාස් දැන් එන්නේ. මොකද මම දැන් හොඳ ඉන්ෆ්ලුවෙන්සර් කෙනෙක්. මගේ හොඳ මොටිවේෂන් එකක් ගන්න පුළුවන් ඕන කෙනෙක්. wow අපිට දන්න මොටිවේෂන් හරි කරන්නකෝ අපිත් අසයි වගේ මොටිවේෂන් එකක් අහන්න මේ පුළුවන් නම් ඕකට දාන්න one hand and fucking no and child pin on the way කියලා මේ ගිත්තානන්දට වතුර දෙන්නේ නැති එකා මොකාද? මොකා වුණත් මේ ගිත්තානන්දට මේ මිනිහා අහු වුණත් කපනවා මිනිහගේ. මට මේ වීඩියෝ එකේ කියන්න හිතෙනවා සාර්ථකව මිනිස්සු නිදාගන්නේ උදේ 5ට කියලා. අන්න හරි පුතා ඒක උදාහරණයකට ගන්න මොකද මම නිදාගන්නේ පාන්දර 5ටනේ එතකොටමයි බැටරි එකක් එනවා ෆෝන් එකේ ඊට පස්සේ ඉතින් right hand no no and the sleepy bye and right hand ඕකටත් ඔයාව හදලා අප්ලෝඩ් කරන්න කලින් මට පොඩ්ඩක් කියන්න මම YouTube thumbnail විකුණනවා ඔයාට එක දවසින් 1 මිලියන් යන්න පුළුවන් එක මට පොඩ්ඩක් දැනුවත් කරන්නකෝ එකක් රුපියල් 10000යි මම මේ හිතියර දැන් ක්‍රිප්ටෝ වලිමුත් සෑහෙන ලාභයක් උපයනවා මට ඊයේ මැසේජ් එකක් ආවා කන්ග්‍රැචුලේෂන් ඔයාට ඩොලර් මිලියනයක් ත්‍යාගයක් විදිහට ලැබෙනවා කියලා මේ පුතේ උඹට ඒක නම් හොඳයි මොකද උඹට බිට් කනෙක්ට් එක තමයි හොඳ උඹේ ගෙදර වයිෆයි එකවත් කනෙක්ට් වෙන්නේ නැහැ හරියට මේ මමත් ඔය ඇප් එක ඉන්ස්ටෝල් කරලා බැලුවා මට නොටිෆිකේෂන් එනවා TikTok එකටත් වඩා එනවා මොකද මේ ඔයා හොඳ ට්‍රේඩර් කෙනෙක් කරන්නේ ඔයා ට්‍රේඩ් කරන්න ප්‍රොෆිට් ගන්න කියලා මගේ ඊළඟ කතාවේ මාතෘකාව බෑක් කැමරා රිවර්ස් වෙලා ගමේ ඇන්ටිලා වෛරල් වෙලා කියලා අපට අයිති නැති අපේ නොවන මේ ශරීරය අරගෙන කොහෙද යන්න හදන මේ වීර්යය